අද බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී මිලිමීටර් 75 ඉක්මවූ තරමක තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී මිලිමීටර් 50 ඉක්මවූ තරමක තදවැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කෙත් විටිවිට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. මේ අතර ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතී. එම මුහුදු ප්‍රදේශවල සුළං නිරත දිශාවෙන් හමා එන අතර සුළංගේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වෙයි. ගිගුරුන් සහිත වැස්ස මග ඇතිවී හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.